මාතලේ වචනේ හැදෙන හැටි ඉතිහාසෙ පෙන්වන්න පුළුවන්. මහා තිල කියලා තියෙනවා, මහා තල කියලා තියෙනවා ගජපා රජුගෙන් කාලේදී. අපි දන්නවා කැරැල්ලක් තියෙනවා මහතලා හටන කියලා. හැදෙනවම දන්න එක. ඒ වගේම මාතලේ කියලා. දැන් ওই ලයිස්තුවට ආවේ නෑ නේද මාතුල කියලා. මාතුල කියලා ආවේ නෑ. එන්නේ නෑ. එන්න විදිහක් නැති නිසා. මාතුල කියන්නේ පැහැදිලිවම C.W. නිකලස් කියන සිවිල් නිලධාරියාගේ ග්‍රන්ථයක තියෙනවා. ඔහු රාජකීය ආසියාතික සමිතියට ලියපු ඉදිරිපත් කරපු එක. මොළගොඩ හරහා යන මාර්ගයක් පිළිබඳ. මොළගොඩ කියන්නේ මීට පහලින් තියෙන ගම. එහා පැත්තේ පැහැදිලිව පහලින් තියෙන ගම. එතකොට ඊට පෙර මාතුලේ මුණ ගැහෙන බව ඔහු කියනවා. මේ මාර්ගය අදට අත්දේශව පවතිනවා. මොකද ගල් පාලම්, ගල් අම්බලම්, ඒ වගේම ඊට ආරිතව මේ මාර්ගය පැහැදිලිවම තාම පිහිටලා තියෙනවා. ඒක එක දිගට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද අම්බලම් පොලිමක් තියෙන හින්දා. මොකද මාගම සිට යාපනයේ දක්වා ගියපු මාර්ගය රටමැදි. ඒ හින්දා ඒක මාතුල දනව්ව හරහා පැමිණි බව ඔහු සටහනක් තියෙනවා. ඊට අමතරව අපිට අඳුර ගන්න පුළුවන් සමහර ගම් වල නම්